හැමෝම ආදරයෙන් පිළිගන්නවා මොනිස්කාත් කිචන් YouTube channel එකට. අද මම රසට හදන අපේ ලංකාව විදිහට හදන චිකන් කරි එකක් තමයි හදන්න යන්නේ. මේක අපිට වෙට් එකේ විදිහටත් හදාගන්න පුළුවන්. මේ විදිහට කුකුල් මස් හොඳට හොදලා ඊට පස්සේ ගම්මිරිස් ලුණු කුඩු ඊට පස්සේ අපි එකතු කරගන්නවා කහ කුඩු ටිකක්. කකුඩු මේ ඔක්කොම දාලා හොඳට මරිනේට් කරලා තියාගෙන පැයක් විතර වගේ තියාගත්තාම ටිකක් ඇත්තටම ගොඩාක් රසයි. ඒ හින්දා මේ විදිහට තියාගන්න. අපි දැන් මරිනේට් කරපු චිකන් එක බෙද ගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට ෆෑන් එකක් අරගෙන හොඳට තෙල් රත් වුණාට පස්සේ කුකුල හොඳට මෙන්න මේ විදිහට බෙද ගන්න. ඔයාලට කැමති ප්‍රමාණයකට කුකුල් මස් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට බෙදුනට පස්සේ ඒ තෙල් එක එතනින් කුකුල් මස් ටික අයින් කරලා මෙන්න මේ විදිහට ගියර් එකක් එහෙම නැත්නම් ෆෑන් එකක් තෙල් මෙන්න මේ විදිහට තෙල් ගොඩාක් නෙමෙයි ටිකක් දාලා තවත් රසයි අපි බෙදගත්ත කුකුල් මස් එකේ තෙල් දානවා. මෙන්න මේ විදිහට කලමනා 3-5 කලමනා ටික සුදු ලුණු ඒකම තියෙනවා එනසල් කරාමු නැටි ගම්මිරිස් ඒ සියල්ල 3-5 ටික කරාමු නැටි මේ විදිහට දාලා අපි දාගත්තු 3-5 ටික රත් වෙනකොට දාගන්නවා ලුණු දිගට කපා ගන්න තක්කලි දිගට කපා ගන්න අවු මිරිස් මම මෙතන අරන් තියෙන්නේ බ්ලැක් පේපර්. ඔයාලට කැමති නම් අවු මිරිස් දාන්න පුළුවන්. අවු මිරිස් දානකොට තවත් රසයි. මේ විදිහට හොඳට මේ ටික කලවම් වෙන්න තව ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට 3-5 ටික මේ මිරිස් කුඩු ඊට පස්සේ 3-5 කුඩු මම දාලා තියෙන කරි පවුඩර්. ඔයාලට 3-5 ලංකාවේ හදන්නේ අපි 3-5 කුඩු. අන්න ඒක දාපුවම තවත් රසයි මේ කුකුල් මස් කරි එක. මෙන්න මේ විදිහට හොඳට රන්වන් පාට වෙන්න තෙලේ බැදගත්තට පස්සේ අපි අර බැදගත් කුකුල් මස් ටික මේකට එකතු කරගන්න. මේකට තව තියෙනවා නම් රම්පේ කරපිංචා මේක මාරම රසයි. ඒ ටිකත් එකතු කරගන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් හොඳයි. තව රස වැඩි වෙනවා. මේකට සියඹලා දිය කළා. අපි සියඹලා හැම රටේම තියෙන මෙහෙත් තියෙනවනේ. සියඹලා දිය කළා මෙන්න මේ විදිහට එකතු කරගෙන ගොඩාක් වතුර දාන්නේ. ඒ තියෙන වතුරේ මේ විදිහට තැම්බෙන්න තියලා රසට හදාගත්ත කුකුල් මස් කරිය මම මේක සිකුරාදා තමයි හදාගත්තේ. මාරම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා බලලා ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න, ලයික් කරන්න, කමන්ට් කරන්න. ඉතින් ඇත්තටම මම ආසයි මගේ මං හදන කෑම ඔයාලත් බලලා ඔයාලත් හදලා මේක රස ගුණ කියනමනම්. ඉතින් තව වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අමතක කරන්න එපා මං වීඩියෝ එකක් දාන ගමන් ඔයාලට බලන්න නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන ක්ලික් කරන්න. මම දාපු වීඩියෝ එකක් එවෙලම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් තව වීඩියෝ එකකින් හම්බෙමු.